හායි කොහොමද ඔයාලට? හදමුද මාත් එක්ක අදත් රසම රස කෑමක්? එහෙනම් එන්නකෝ. අද මං හදන්න යන්නේ රසම රස බටර් කේක් එකක්. මේක ටිකක් ස්පෙෂල් කේක් එකක්. ඒකට හේතුව වීඩියෝ එක බලාගෙන යනකොට ඔයාලට තේරෙයි. එහෙනම් එන්නකෝ අපි හදන්න පටන් ගමු. මං අද හදන්න යන්නේ බටර් කේක් ග්‍රෑම් 500. ඉතින් ඒකට අවශ්‍ය ඉන්ග්‍රීඩියන්ට් ටික මම මුලින්ම මෙන්න මේ විදිහට කිරා ගන්නවා. ඔයාලා බටර් කේක් ග්‍රෑම් 500ක් හදනවා නම් පාන් පිටි ග්‍රෑම් 150යි සීනි ග්‍රෑම් 150ක් එහෙම බිත්තර 4ක් හෝ 3ක් බේකින් පවුඩර් තේ හැඳි 2ක් වැනිලා තේ හැඳි 2ක් කියන ඒවා එකතු කරගන්න. හරි අපි බලමු දැන් හදාගන්න විදිහ. මෙන්න මේ විදිහට බිත්තර 4 මම වෙනම සුදු මදේ අයින් කරගෙන මේක හොඳට බීට් කරගන්නවා. ඊට පස්සේ මම සීනි ග්‍රෑම් 150ට මෙන්න මේ විදිහට බටර් ග්‍රෑම් 150කුත් එකතු කරගන්නවා. මම නම් මෙතනදී සීනි පොඩ්ඩයි එකතු කරගත්තේ. ඒ කියන්නේ ග්‍රෑම් 125ක් වගේ. මොකද මම වැඩි පැන් රසට කැමති නැති නිසා. ඔයාලා පැන් රස කන්න කැමති නම් සීනි ග්‍රෑම් 125ම එකතු කරගන්න. හරි අපි මේ එකතු කරගත්ත බටර් ටික සීනි ටික හොඳට බීට් කරගෙන ඊට පස්සේ අපි බීට් කරගත්ත සුදු මද ටික මෙන්න මේ විදිහට අපි බීට් කරගත්ත එකට එකතු කරගමු. මෙතනදී මම ඔයාලට ස්පෙෂල් ඉන්ග්‍රීඩියන්ට් එකක් කියනවා. ඒක තමයි කිරි පිටි. අපේ බටර් කේක් එක තවත් රස කරගන්න අපිට මෙතනදී කිරි පිටි තේ හැඳි දෙකක් එකතු කරගන්න පුළුවන්. මම නම් මෙතනදී මේස හැඳි දෙකක් තමයි එකතු කරගත්තේ. ඔයාලට කැමති නම් කිරි පිටි මේස හැඳි දෙකක් එකතු කරගන්න පුළුවන්. ඊට පස්සේ අපි හලාගත්ත පාන් පිටි ටික මේකට දාලා බීට් කරගමු. මම පාන් පිටි ග්‍රෑම් 150 තුන් පාරකට තමයි බීට් කරගන්නේ. ඔයාලත් එහෙම ටික මේක එකට එකතු කරලා බීට් කරගන්න. ඔයාලා මෙතනදී මතක තියාගන්න අපි පාන් පිටි එකටම අපි දාන බේකින් පවුඩර් තේ හැඳි දෙකත් එකට දාලා පාන් පිටි ටික හොඳට හලලා තමයි මේකට එකතු කරගන්නකොට එකතු කරගන්නවා. දැන් අපි එකතු කරගත්ත ඔක්කොම ඉන්ග්‍රීඩියන්ට්ස් ටික හොඳට බීට් කරගෙන අපි අර එකතු කරගන්නවා කියපු වැනිලා තේ හැඳි දෙකත් අපි මේ වෙලාවේදී එකතු කරගෙන ආයෙත් මේක හොඳට බීට් කරගමු. ඔයාලා මෙතනදී තවත් දෙයක් මතක තියාගන්න. ඔයාලා කේක් එක බේක් කරන ට්‍රේ එක කලින්ම බටර් ටිකක් ගාලා ලෑස්ති කරගෙන තියාගන්න. ඇත්තටම මම ගාව නම් කේක් හදන ට්‍රේ එකක් නැහැ. ඒක නිසා මම මෙතනදී යූස් කරන්නේ ඇලුමිනියම් ෆොයිල් ට්‍රේ එකක්. හරි දැන් ඔයාලට තේරෙනවා ඇති මම මුලින්ම මේක ස්පෙෂල් බටර් කේක් එකක් කියන්න හේතුව. ඔව් ඇත්තටම අපි මේක බේක් කරගන්නේ ගෑස් ලිපේ. ඉතින් ඔයාලට මේකට මුලින්ම කේක් එක දාන්න පුළුවන් තරමේ ඉඩ තියෙන භාජනයක් හොයාගෙන ඒක මුලින් විනාඩි 10ක් 15ක් විතර හොඳට රත් කරගන්න. අපිට මෙතනදී රස්නේ පිට නොවන විදිහට වහගන්න පුළුවන් පියනක් මේකට තියෙනම නම් තවත් හොඳයි. ඔයාලට මෙතනදී කූලින් රැක් එකක් නැත්තම් කූලින් රැක් එකක් වෙනුවට ආදේශ කරන්න පුළුවන් දෙයක් හොයාගන්න. මට මෙතනදී කූලින් රැක් එකක් තිබුණා. හරි මේ තියෙන්නේ අපි විනාඩි 20කින් විතර බලනකොට කේක් එක තියෙන තත්ත්වය. මේ තියෙන්නේ කේක් එක විනාඩි 40ක් විතර පස්සේ අපි බලනකොට තියෙන තත්ත්වය. දැන් නම් මේක හොඳට බේක් වෙලා තියෙන්නේ. අපි දැන් මේක ලිපෙන් බාගෙන කේක් එකේ තත්ත්වය කොහොමද කියලා බලමු. මං කේක් එක සැරින් සැරේට මැද තැඹිලාද කියලා මේ විදිහට බැලුවා. ඒක නිසා තමයි කේක් එකේ උඩ ඔහොම තියෙන්නේ. ඔයාලා නම් එහෙම කරන්න එපා. කේක් එක විනාඩි 30ක් විතර තියලා බලන්න. ඒ මදි නම් තව විනාඩි 10ක් 20ක් විතර තියාගෙන ඊට පස්සේ බලන්න. මං වගේ සැරින් සැරේට නම් බලන්න එපා. ඇත්තටම මේක හොඳට බේක් වෙලා තියෙන්නේ. අපි oven එකේ දැම්ම වගේම හොඳට තියෙනවා. අපි කපලා බලමුකෝ කොහොමද කියලා. හරි අපි දැන් කේක් එක කපලා බලමු මේකේ තත්ත්වය කොහොමද කියලා. ඇත්තටම මේක oven එකේ හදාගත්ත වගේම හරිම soft එකට ඇවිල්ලා තියෙනවා.
ඉතින් ඔයාලට අවන් එකක් නැත්තම් හෝ ඔයා බෝඩිමක ජීවත් වෙන කෙනෙක් නම් ඔයාට මේ ක්‍රමය අත්හදා බලන්න පුළුවන්. මේක හරිම ලේසි කරගන්නත් ඔයත් අදම හදලා බලන්න. ගිහින් එන්නම්. බයි.